බිහිරි මාටින්. ඔන්න එක ගමක මාටින් කියලා තනියම ජීවත් වුණු හරිම කම්මැලි මිනිස්සෙක් හිටියා. මේ මිනිස්සයාට කවුරුත් කිව්වේ නිදි මාටින් කියලා. ඒ ඇයි දන්නවද? මාටින් කෑම වෙලාවට කාට හරි බොරුවක් කියලා ඒ දෙන කෑම කාලා අහුවන තැන නිදා ගන්න හින්දා. ඒ වගේම මාටින් සින්දු අහන්නත් හරිම කැමතියි. දවසක් නිදි මාටින් ගමේ ඇවිදගෙන යන අතරෙදී වැස්සක් වැස්සා. හෙන හඬ නගමින් මාටින් අසලම ගසකට අකුණක් වැදුනා. මාටින්ට ලොකු අනතුරක් සිදු වුණේ නැති වුණත් එයාගේ කන් දෙකේ ඇසීම නැතිව ගියා. ගමේ අය එකතු වෙලා මොනතරම් බෙහෙත් කළත් මාටින්ට හොඳ සුවයක් ලැබුණේ නැහැ. ශබ්ද නගා කතා කළ විටදී පමණක් කන්න හෙන්න ගත්තා. පසුව නිදි මාටින්ව බිහිරි මාටින් නමින් ගමේ අය අමතන්න පටන් ගත්තා. මාටින් අල්ලපු ගමේ දක්ෂ වෙද මහත්තයෙක් ඉන්නවා. ඔයාගේ කන් දෙක පෙන්නලා බෙහෙතක් ගන්න. දවසක් ගමේ නායකයා මාටින්ට හඬ නගා කිව්වා. මාටින් ගමේ නායකයා කිව් පරිදි වෙද මහතා හමු වෙන්න කැමති වුණා. පසුදා වෙද මහතා හමුවී මාටින් ලෙඩේ ගැන පැවසුවා. ඔයාගේ කන් දෙක ඇහෙන්න මං සුව කරලා දෙන්නම්. සුව වූ පසුව මගේ ගාස්තුව ගෙවන්න ඕනේ. හොඳමයි වෙද මහත්තයෝ. බිහිරි මාටින් ඒට කැමති වී බෙහෙත් රැගෙන ආපසු පැමිණියා. ටික කලකට පසු වෙද මහතාගේ බෙහෙත් වලට මාටින්ට හොඳටම සුව වුණා. ඒත් වෙද ගාස්තුව ගෙවන්න වෙන හින්දා මාටින් ඒ බව වෙද මහතාට දැන්වූයේ නැහැ. වෙද මහතා මාටින්ව හොයාගෙන නිවසට එන වෙලාවේ මාටින් රේඩියෝවෙන් සින්දු අසමින් සිටියා. ඒ බව අමතක වූ මාටින් ලෙඩේ සුව නොවූ බව කිව්වා. මාටින් කරන්නේ බොරුවක් බව වෙද මහතා දැනගත්තා. මගේ බෙහෙත් මට විශ්වාසයි. කන්න හෙන්නේ නැති නුඹට රේඩියෝවක් මොකටද? වෙදගාස්තුව වෙනුවට මේ රේඩියෝව මම ගන්නම්. වෙද මහතා රේඩියෝව අරගෙන ගියා. අනේ මම බොරු කිව්වේ වෙද මහත්තයෝ. මාටින් කෑ ගැහුවත් පළක් වුණේ නැහැ.